රාජිත කිරින්ද දීවර වරායේ වැලි කැණීමෙන් රජයට කෝටි 2ක් පාඩු කරලා අල්ලස් කොමිසම. සැකකාර රාජිත සේනාරත්න දීවර අමාත්‍යවරයාව සිටියදී කිරින්ද දීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි 2කට අධික පාඩුවක් කර ඇතැයි අල්ලස් කොමිසම අද 29 අධිකරණයට දැනුම් දුන්නා. සැකකාර හිටපු අමාත්‍යවරයාව මෙම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරන බවද එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීති සුලෝචනා හෙටිආරච්චි අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ මහාධිකරණය මගින් අද 29 වෙනත් නඩුවකට අදාළව සැකකරු රක්ෂිත භාරයට පත් කළ අතර පසුව බන්ධනාගාරය සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී සැකකරු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කොළඹ ප්‍රවාහන මහේස්ත්‍රාත් අසංගස් බෝදරගම අද 29 නියෝග කළේය. දීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශයක් ලබාගත් බවත් එම ප්‍රකාශය අනුව උපාලි ලියනගේ යන අය එම සිද්ධියේ පළවෙනි සැකකරු වශයෙන් හා හිටපු දීවර අමාත්‍ය රාජිත සේනාරත්න දෙවන සැකකරු වශයෙන් නම් කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා. සිද්ධියේ පළමු සැකකාර දීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වන විට අපමත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නා. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.